අද අපි කතා කරමු මානසික සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා. ආයුබෝව වේවා. ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා සැනසුම YouTube channel එකත් එක්ක. ඔන්න අද දවසේ මම ඇවිත් තියෙන්නේ බොහොම වටිනා කියන මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරගන්න. ඒ තමයි මානසික සෞඛ්‍ය යනු කුමක්ද? මේ මාතෘකාව සම්බන්ධයෙන් මම කතා කරන්න හිතුවේ මේ ගැන මේ වෙනකොට වෙලා තියෙන වීඩියෝ ප්‍රමාණය හරිම අඩුයි. විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් වීඩියෝ කීපයක් හොයාගන්න පුළුවන් වුණත් සිංහල මාධ්‍යයෙන් මට එක වීඩියෝ එකක් විතරයි හම්බ වුණේ. ඒකත් යම්කිසි හැඳින්වීමක් විතරයි. එතනින් එහාට විස්තරයක් තිබුණේ නැහැ. ඉතින් මම හිතුවා මේ channel එක හරහා මේ නාලිකාව හරහා දිගින් දිගටම මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මානසික සෞඛ්‍ය හා සම්බන්ධ වෙන මාතෘකා නම් ඇයි අපි ඉස්සෙල්ලාම මේ මානසික සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයාලත් එක්ක කතා නොකරන්නේ කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා මානසික සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියන කාරණාවෙම මේ කතාවත පටන් ගන්න. හරි. එහෙනම් ඔන්න පළවෙනියටම මට ඔයාලගෙන් අහන්න තියෙනවා ප්‍රශ්නයක්. ඒ තමයි ඔයාට හිතෙන විදිහට මානසික සෞඛ්‍ය කියන්නේ මොකක්ද? මේ ප්‍රශ්නේ මම ඔයාගෙන් විතරක් නෙමෙයි මාත් එක්ක වැඩ කරන ගොඩාක් අයගෙන් මම අහලා තියෙනවා. එතකොට එයාලා දීපු සමහර උත්තර ටිකක් මේකේ ළඟින් යනවා. මම ඒ කීපයක් ඔයාලට කියන්නම්. එයාලා කියනවා මානසික සෞඛ්‍ය කියලා කියන්නේ හිත ලෙඩ නොවීම නේද? සතුටින් සිටීම නේද? ඒ වගේම ඕනම ගැටලුවකට බොහොම ශක්තිමත්ව මුහුණ දීම නේද? කේන්ති නොගැනීම නේද? අනිත් අයත් එක්ක බොහොම ආදරෙන් කරුණාවෙන් කටයුතු කරන එක නේද? මේ වගේ අදහස් කීපයක් එයාලගෙන් ආවා. එතකොට ඇත්තටම මානසික සෞඛ්‍ය කියන්නේ මොකක්ද? මේ ප්‍රශ්නෙට හරිම හරි උත්තරේ මට හම්බ වුණේ WHO එකේ. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ මානසික සෞඛ්‍ය යන කුමක්ද කියන එක සම්බන්ධව හොඳ නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ඒක තමයි අද දවසේ පාවිච්චි කරන්නේ ඔයාලත් එක්ක. ඒ නිර්වචනය මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔයාලට මෙන්න මෙතන දානවා මානසික සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා. ඒකේ සිංහල පරිවර්තනයක්, ඒකේ පරිවර්තනයක් මම ඔයාලත් එක්ක කතා කරන්නේ. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික සෞඛ්‍ය කියලා කියන්නේ යාලා පුද්ගලයාට මානසික රෝග නොතිබීම හෝ පුද්ගලයා මානසිකව ශක්තිමත් වීම පමණක් නෙමෙයි. පුද්ගලයෙක් විදිහට තමන්ට තමන්ගේ හැකියාවන් පිළිබඳව තියෙන අවබෝධය ඊළඟට තමන්ගේ එදිනදා ජීවිතයේදී මුහුණ දෙන්න වෙන ගැටලු බොහොම හොඳින් කළමනාකරණය කරගන්න එක, ආතතිමය තත්ත්වයන් වලට හොඳින් මුහුණ දෙන එක, තුන්වෙනි එක විදිහට තමන්ගේ ජීවිතය බොහොම ඵලදායී විදිහට ගත කරන එක සහ අවසාන වශයෙන් මේකේ දක්වලා තියෙනවා තමන් ජීවත් වෙන කමියුනිටි එකට යම්කිසි දායකත්වයක් ලබා දීම කියලා. ඒකට කාරණා හතරක් ඒකෙදි කතා කරනවා මානසික සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියන නිර්වචනය ඇතුලේ. එහෙනම් අපි ඊළඟට බලමු මේ කාරණා එකින් එකට අරගෙන මේ සම්බන්ධව අපි දැනගෙන ඉන්න ඕනි මොනවද සහ මේක සම්බන්ධව මොන වගේ අදහසක්ද එයාලා ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. පළවෙනි කාරණාව විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ පුද්ගලයාට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් අඳුරගන්න. එතකොට මේ කාරණාව සම්බන්ධව කතා කරද්දී මම පුංචි උදාහරණයකින්ම මේක කියන්නම්. මීට අවුරුදු 6කට විතර කලින් මට හම්බ වෙනවා දරුවෙක්. එයාගේ A level third try එක කරන්න සූදානම් වෙමින් තමයි ඉන්නේ. මං ගාවට එද්දි එයා first එක සහ second එක එයා සිට් කරලා ඒකෙන් එයා හිතපු විදිහේ ප්‍රතිඵලයක් නැති නිසා එයා හරිම ආතතියටපත් වෙලා මං ගාවට ඇවිල්ලා කියනවා අනේ මෙහිමයි මට හරි අමාරුයි මේ මගේ අන්තිම අවස්ථාව මේකත් මට ගිලිහුණොත් මට මොනවා වෙයිද දන්නේ මගේ දෙමව්පියන්ට මොනවා වෙයිද දන්නේ මම මොකද මේකට කරන්නේ මට මේක හරිම ලොකු ස්ට්‍රෙස් එකක් මට ඔළුවට හරි වදයක් මට උදව් කරන්න කියලා. එතකොට මේ දරුවත් එක්ක කතා කරගෙන යද්දී පළවෙනි සෙෂන් එකේ මැද හරියට යද්දී මට තේරෙනවා මේ දරුවා දැන් එයා අපි උදාහරණයක් විදිහට කියමුකෝ එයා වාණිජ්‍ය අංශයෙන් එයාගේ A level කර ඉන්නේ කියලා. කියන්නේ එයා දෙපාරක් වාඩි වෙන්නේ වාණිජ්‍ය අංශයෙන් තමයි එයාගේ A level විභාගයට. එතකොට මට තේරෙනවා මේ දරුවාට ඇත්තටම පුළුවන් සහ එයා ආස කලා විෂය ධාරාවෙන් ඉස්සරහට යන්න. සහ එයාගේ ඇඟේ තියෙන එයාගේ හැකියාවන් තියෙන ඒ පැත්තට. එතකොට දෙවෙනි සෙෂන් එකේ අන්තිම වෙද්දී මට හැකියාවක් ලැබෙනවා ඒ කාරණාව දරුවාට සහ දරුවාගේ දෙමව්පියන්ට තේරුම් කරලා දෙන්න. ඒ කියන්නේ ඒ දරුවා ඇත්තටම දක්ෂ, එයාට ඇත්තටම පුළුවන් මොකක් කරන්නද, එයාගේ ඉස්සරහ අනාගතේ ඒකත් එක්ක කොහොමද අපි හදාගන්නේ කියන මගේ අදහසක් විතරයි මම දුන්නේ. එතකොට ඒ දරුවා සහ ඒ දෙමව්පියන් මේක හොඳටම තේරුම් ගන්නවා. එතකොට අපේ සෙෂන් අතර ලොකු කාල වේලාවක් වෙනස කියන්නේ ලොකු ගැප් එකක් තිබුණේ නැහැ පළවෙනි එක ඉවර වෙලා දෙවෙනි එක තියෙද්දි. එතකොට ඒ දරුවාගේ තිබිච්ච කාලෙත් එක්ක
හැමෝම සූදානම් වෙනවා මගේ අදහසක් තමයි. හැබැයි එයාලා ඒක පිළි අරගෙන එයාලා දරුවගේ තුන්වෙනි third try එක එයාලා සූදානම් කරනවා දරුවා කැමති විදිහට කලාංශයෙන් කරන්න. ඉතින් ඊට පස්සේ විභාගෙ ලියනවා සහ විභාග ප්‍රතිඵල එනවා. හරිම සතුටුයි. දරුවා අපි කියන ඕනවටත් වැඩිය කියලා. ඒ කියන්නේ බොහෝම ඉහළින් සමත් වෙලා තියෙනවා. යුනිවර්සිටි යන්න තරමටම යාට හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් ඒ දෙමව්පියන් සහ දරුවට පුදුම සතුටුයි. ඒ වෙච්ච කාරණාව සම්බන්ධව එතන උනේ ඇත්තටම ඒ දරුවාට ඇත්තටම පුළුවන් දේ හොයාගෙන ඒකෙන් එයා ඉස්සරහට ගිහිපු එක. ඉතින් මේ වගේ රැකියාවන් වල නිරත වෙන පුද්ගලයන් පවා මට හම්බ වෙලා තියෙනවා. අවුරුදු 5-6 එකම රස්සාව කරලා ඒක හරීම ඔළුවට ස්ට්‍රෙස් එකක් හින්දා ඒක හරියන්නේ නැහැ හින්දා මාත් එක්ක ඇවිල්ලා කතා කරද්දී අන්තිමට අපි හොයාගන්න දේ තමයි එයාට පුළුවන් දේ නෙමෙයි එයා මේ කරන්න කියලා. හිතා ගන්න බැරි විදිහේ යූටර්න්ස් ගහනවා සමහර පුද්ගලයෝ එයාලට ඒ කාරණාව තේරුම් කළාට පස්සේ. ඉතින් මං හිතනවා ඒ නිසා මේ කියන කාරණාව හරි වැදගත්. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපිට පුළුවන් මොකද්ද? මගේ හැකියාව තියෙන්නේ මොනවා සම්බන්ධයෙන්ද? අපි ඒ දේවල් වලට අදාළ දේවල් කරන්න ගියොත් මම හිතනවා ජීවිතේ හරි ලේසි සහ ජීවිතේ හරි පහසුයි. ගොඩක් වෙලාවට අපි මේක දැනගත්තොත් අපිට පුළුවන් අපේ වටේ ඉන්න අය හරියට උත්සාහ කරනවානේ යාළගේ දේවල් අපි ලවා කරවන්න හෝ අපිට යම් යම් වගකීම් පවරන්න. ඒකට ඒ අවස්ථාවේදී අපි පීඩාවටපත් වෙන එක අවස්ථාවක් තමයි එහා පැත්තේ කෙනා අපිට මොන හරි දෙයක් කරන්න කිව්වම අපිට පුළුවන් වුණත් බැරි වුණත් සමහරට අපි දන්නෙත් නැති හින්දා අපි මේ වැඩේ බාර ගන්නවා. හැබැයි කරගෙන යද්දී අපිට මාර අමාරු හින්දා හරිම තෙහෙට්ටු හින්දා ආතතිය දැනෙන හින්දා අපි අතාරින්න යනවා. ඒත් බාරගත්ත වැඩේ අතාරින්න බැරි කමට අමාරුවෙන් කරගෙන යනවා. හැබැයි ඔයා හරියටම දැනගත්තොත් ඔයාට පුළුවන් දේවල් සහ ඔයාට බැරි දේවල් ඔයාට පුළුවන් කෙලින්ම කියන්න මට මේක පුළුවන් මට මේක බෑ කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ කාරණාව හරි වැදගත්. අපේ මානසික ආතතිය අපේ මනසේ නිරෝගීකම වැඩි දියුණු කරන්න කියලා. ඊළඟට අපි යමු දෙවැනි කාරණාවට. ඒක කියන්නේ එදිනෙදා මූණ දෙන ආතතිමය තත්ත්වයන් බොහොම හොඳින් කළමනාකරණය කර ගැනීම කියන කාරණාව. එතකොට මේකෙදි මම ඔයාලගෙන් අහුවොත් ඔයාට එදිනදා ජීවිතේ මූණ දෙන්න වෙන ආතතීන් මොනවද? එකපාරට මේ ප්‍රශ්නය අහුවම ආතතිය ස්ට්‍රෙස් එක කියන එකත් එක්ක අපේ ඔළුවට එන්න පුළුවන් ටිකක් ලොකු පික්චර් එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගෙදරට හොරු පනිනවා, අපේ ෆෙයා එක බ්‍රේක් වෙනවා, එහෙම නැත්නම් අපි ආදරය කරන කෙනෙක් අපිව දාලා යනවා, විභාගයක් ෆේල් වෙනවා. මේ වගේ ටිකක් බරපතල ගණේ කාරණා තමයි අපේ ඔළුවට එකපාරට එන්නේ ආතතිය ස්ට්‍රෙස් එක කියන කාරණාවත් එක්ක. හැබැයි ඔය කාරණා අපිට ස්ට්‍රෙස් එක දැනෙනවා තමයි. හැබැයි ඔය වගේ සිද්ධ වෙන්නේ සමහරලාට සතියකට එකපාරක්, මාසෙකට එකපාරක්, සොවෙන මාස දෙක තුනකට එකපාරක් නේ ඔය වගේ දේවල් වෙන්නේ. හැබැයි ඔයාගේ එදිනදා ජීවිතය ගත්තොත් අපි කොච්චර ආතතිමය තත්ත්වයන් වලට මුහුණ දෙනවද? අපි ඒක ගැන දන්නෙත් නෑ සමහර වෙලාවට. කියන්නේ මම මෙහෙම ස්ට්‍රෙස් වෙලා කියලා. ඒ වෙලාවට අපි හරි ස්ට්‍රෙස් එකකින් ඉන්නවා තමයි. හැබැයි පස්සේ කෙනෙක් අහද්දී කියන්න සමහරවිට අපිට ලොකුවට එක මතක් නොවෙන්න පුළුවන්. මම ඔයාලට උදාහරණ කීපයක් දෙන්නම්. එතකොට ඔයාලට හිතේ මටත් එහෙම ස්ට්‍රෙස් නම් තියෙනවා තමයි කියලා. මොනවාද ඒ උදාහරණ? ඒ තමයි හිතන්න ඔයාට ටිකක් පරක් වෙලා හැරෙනවා. එතකොට ඒකත් එක්ක ඔයා වැඩට යන කෙනෙක් නම් කොහොමද ඔයාට දැනෙන ආතතිය? ඔයා ගෙදර අම්මා නම් ඔයා උයන්න ඕනේ, ළමයාව ලෑස්ති කරන්න ඕනේ. ඒ දේවල් වලට කාලය මදි කියලා දැනුනොත් කොහොමද ඔයාට දැනෙන්නේ? දරුවෙක් නම් ඉස්කෝලේ දැන් යන්න වෙලාව පරක් වෙලා කියලා දැනෙද්දී ඔයාට කොහොමද දැනෙන්නේ නේ? ඊටත් අමතරව හිතන්නකෝ ඔයා වැඩට යන්න හරි, ඉස්කෝලේ යන්න හරි, නැත්නම් වෙනත් සේවාවක් ලබා ගන්න හරි පාරට බහිනවා කියලා. ඒ වෙලාවේදී පාරේ ගොඩාක් ට්‍රැෆික් නම් ඔයාට යන්න ඕනේ තැනට වෙලාවට යන්න බැරි නම් බස් එකේ තැලිලා පොඩි වෙලා නම් යන්න වෙන්නේ. ළඟ ඉන්න අය එක අමුතු කතා කියනවා ඒව ඔයාට එච්චර රුස්සන්නේ නැතිනම් ඒ වගේ අවස්ථාවලදී අපිට තරහ කේන්තිය ඔය දේවල් හින්දා අපිට ලොකු ආතතියක් ඇති වෙනවානේ. ඒ විතරක් නෙමෙයි. දැන් හිතන්න ඔයා ගොඩාක් ආදරය කරන කෙනෙක් ඔයාව තේරුම් ගන්න නැත්නම්, ඔයා ගැන හොයන්නේ බලන්නේ නැත්නම්, ඔයාව කෙයා කරන්නේ නැත්නම් අපිට හරි හිතට අමාරුයිනේ. ඒක ඔයාගේ සැමියා වෙන්න පුළුවන්, ඔයාගේ දරුවෝ වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්. කෝල් කරන්නේ නැත්නම්, හොයලා බලන්නේ නැත්නම් අපිට හරි අමාරුයි හිතට. අපිට ලොකු තරහක්, කේන්තියක්, පසුතැවීමක්, කනගාටුවක් එක්ක මුසු වෙච්ච ලොකු ආතතියක් තමයි අපිට ඇති වෙන්නේ. සරලවම ගත්තොත් ඔයා අකමැති දේවල් වෙන හැම වෙලාවකම, ඔයා බලාපොරොත්තු වෙන විදිහට දේවල් නොවෙනකොට හැම තිස්සෙම අපේ මේ හිතට ආතතියක් දැනෙනවා. දැන් මේක කියන විදිහට කියන්නේ ඔය අපේ ආතතියටපත් වෙන කාරණා මේ මානසික සෞඛ්‍යයෙන් යුක්ත පුද්ගලයාට සිද්ධ නොවෙනවා හෝ එයා ඒවෙන් අත්‍යටපත් නොවෙනවා නෙමෙයි. ඒ පුද්ගලයාත් පුද්ගලයෙක් විදිහට දුක හිතනවා, අඬනවා, වළපෙනවා, සමහරට කේන්ති ගන්නවා, ඔය ඔක්කොම වෙනවා ඇති. හැබැයි එතෙන්දි වැදගත් දේ තමයි එයා හරි ඉක්මනට ඒ වගේ මාරු වෙනවා. ඒ කියන්නේ ඒවා ඉක්මනට කළමනාකරණය කරගන්නවා. දුකේම ඉන්නේ නැහැ. ආතතියෙම වෙලිලා ඉන්නේ නැහැ. කලකිරීමෙම කේන්තියෙම ඉන්නේ නැහැ. ඉක්මනට එයා එතනින් එළියට එනවා.
ඒක තමයි මානසික සෞඛ්‍යයෙන් යුක්ත පුද්ගලයාගේ ස්වභාවය. ඒකට එය තමන්ගේ දිනදා ජීවිතයේ ආත්මීය තත්ත්වයන් බොහොම හොඳින් කළමනාකරණය කරගන්නවා. ඊළඟට තුන්වෙනි කාරණාව විදිහට කියන්නේ තමන්ගේ ජීවිතය බොහොම ඵලදායී විදිහට ගත කරනවා කියන එක. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ අපි කවුරුවත් ජීවිතේ උදේ නැගිට වෙලාවෙ ඉඳන් රෑ වෙනකන් නිකන් ඉන්නේ නැහැනේ. අපි මොනවම හරි වැඩ කරනවා. හැබැයි දැන් හිතන්න අපි පුද්ගලයෝ දෙන්නෙක් අරගෙන අපි එක්කෙනකින් අහනවා කොහොමද වාගේ අද දවස කොහොමද වා ගත කරේ කියලා අහුවම කෙනෙක් කියනවා අම්මෝ හරි ෂෝක් දවසක් හරිම ඉෆෙක්ටිව් විදියට බොහොම ඵලදායී විදියට මම මගේ දවස ගත කරගත්තා. බොහොම මම දවස ගැන හරිම සැටිස්ෆයිඩ්. තව එක්කෙනෙක් මෙහා පැත්තෙන් කියනවා අයියෝ මට නම් එපා වුණාද මෙලෝ රහක් නැති දවසක් මං හිතපු මුකුත්ම මට කරගන්න බැරි වුණා. මගේ දවස නම් ඵලදායී දවසක් නෙමෙයි. මහා එපා කරපු දවසක් කියලා තව එක්කෙනෙක්. ඒතර මේ දෙක අන්ත දෙකක්. තව මැද කට්ටියක් ඉන්නවා. එයාලගෙන් හැම යාලා කියන දේ තමයි අවුලක් නෑ ෂේප් සාමාන්‍ය විදිහට ඉතින් දවස ගත වුණා. ඔහොම තමයි ඔය තුන්ගොල්ල. එතකොට සාමාන්‍ය මානසික සෞඛ්‍යයෙන් යුක්ත පුද්ගලයා කියලා කියන්නේ හැමතිස්සෙම තමන්ගේ ජීවිතය හරිම ඵලදායී විදිහට. ඒකට මම හිතන්නේ හරිම වචනේ ප්‍රොඩක්ටිව් කියලා. දවස බොහොම ඵලදායී විදිහට ගත කරනවා. ඒකට ප්‍රධාන හේතුව විදිහට මම දකින්නේ ඵලදායී දවසක් ගත කරන්න පුද්ගලයා එයාගේ දවස හැම නිතරම කළමනාකරණය කරගන්නවා. සැලැස්මකට අනුව තමයි වැඩ කටයුතු කරන්නේ. හැබැයි අර දවස හිතුවට වඩා නරක විදිහට ගත කරනවා කියන පුද්ගලයා ගත්තොත් එයාට එහෙම කළමනාකරණය කිරීමක් නැහැ. කාලසටහනක් නැහැ. එයා ඔහේ නැගිටලා එක වැඩක් අල්ලගෙන ඉන්නවා පැය ගාණක්. මොකද එයාට කිසිම අදහසක් නැහැ ඉක්මනට මේ වැඩේ කරලා තව වැඩකට යන්න ඕනේ කියලා. හැබැයි ඵලදායීව ගත කරන පුද්ගලයාට දවස ඵලදායී කරගන්න පුද්ගලයාට හැම නිතරම තියෙනවා පොඩි ෂෙඩියුල් එකක්. අද දවසේ මට මේවා කරන්න තියෙනවා. ඒකට එයා හැමතිස්සෙම ඉක්මනට එක වැඩක් කරන්නේ තව වැඩකට යන්න බලාගෙන. එයාගේ කාලය හරිය ඉක්මනට එයා ගත කරනවා ඒක වෙනුවෙන්. ඉතින් ඒ නිසා ඔන්න ඔයා තේරුම් ගන්න ඕනේ එහෙම කළමනාකරණය කරගත්ත දවසක් තියෙන පුද්ගලයා යාගේ දවස බොහෝම හොඳට ගත කරනවා වගේම තමයි ඒ ඵලදායී දවස් කීපයක් එකතු වුණාම එයාට ඵලදායී සතියක් හම්බ වෙනවා. ඒ විදිහේ සති කීපයක් එකතු වුණාට පස්සේ ඵලදායී මාසයක් ඒ වගේ මාස ගණනාවක් යනවා නම් එයාට ඒක ඵලදායී අවුරුද්දක් බවට පත් වෙනවා. ඉතින් ඵලදායීව ගත කරන පුද්ගලයාගේ මරණකන් ජීවිතය හරිම හොඳයි, හරිම ප්‍රොඩක්ටිව්, හරිම හොඳ විදිහට ගත කරනවා සහ එයා ඒක ගැන හරි තෘප්තිමත්. එතකොට මේකේ අදහස වෙන්නේ මානසික සෞඛ්‍යයෙන් යුක්ත පුද්ගලයාට කොයි වෙලාවකවත් හිතන විදිහට වැඩ නොවෙන්නේ නැහැ. එහෙම නැත්නම් එයාගේ වැඩ අවුල් වෙන්නේ නැහැ. එයාට ලෙඩ වෙන්නේ නැහැ, අසනීප වෙන්නේ නැහැ. ඒ ෂෙඩියුල්ස් වෙනස් වෙන්නේ. ඒක නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ එයා සාපේක්ෂව ගත්තම එයා හැමතිස්සෙම එයාගේ දවස හොඳින් කළමනාකරණය කරගෙන, එයාගේ වැඩ කටයුතු හරියට මැනේජ් කරගෙන, එයා ලස්සනට කියන්නේ අසනීපයක් වුණත් ඒ අසනීපේ ඉන්න ගමන් වුණත් එයා දන්නවා කොහොමද දවස ඵලදායී විදිහට ගත කරන්නේ. තමන්ගේ ජීවිතය ඵලදායී විදිහට ගත කරන්න කියලා. ඒක තමයි වෙනස. ඊළඟට අවසාන එක හතරවෙනි එකට ගියොත් එහෙම මේකෙදි කියන්නේ තමන් ජීවත් වෙන පරිසරයට එහෙම නැත්නම් තමන් ජීවත් වෙන කමියුනිටි එකට යම්කිසි දායකත්වයක් ලබා දීම. දැන් මෙතෙන්දී එකපාරට අපේ ඔළුවට එන්න පුළුවන් මේකේ අදහස මේ දන්සල් වලට සල්ලි දෙන එකද නැත්නම් පුණ්‍යාදාර දෙන එකද එහෙම නැත්නම් අපි හිතමු ආගමික ස්ථාන නගා සිටවන්න නොමිලේ දෙන ඒ ආධාරයද මේ කියන්නේ කියලා. ඒකට මම හිතනවා ඒකත් යම් තාක් දුරකට අන්තර්ගත වෙනවා ඇති. හැබැයි ඊට වඩා හරි සියුම් කාරණාවක් තමයි මෙතන මේ කියන්නේ මට තේරෙන විදිහට. ඒ තමයි මම මේක කාණ්ඩ 3ක් යටතේ මේක කතා කරනවා. ඒ කියන්නේ පුද්ගල වර්ග කීපයක් ඇතුළත මට මේක කතා කරගන්න එක ලේසි කියලා හිතුවා. පළවෙනි පුද්ගල කණ්ඩායම තමයි එයාලා අපි හිතමු රැකියාවන් කරන පුද්ගලයා. ඒකට රැකියාවක් කරන කෙනෙක් කොහොමද තමන්ගේ සමාජයට දායකත්වයක් දෙන්නේ? මට තේරෙන විදිහට තමයි මම මේ කියන්නේ. එතකොට හිතන්න කවුරු හරි කෙනෙක් තමන්ගේ රැකියාවට එහා ගිහපු සේවාවක් බවට පත් කරොත්. රැකියාවෙන් මුදල් හම්බ වෙනවා ඒක හරි. හැබැයි මුදලට එහා ගිහිල්ලා හදවතින්ම තමන් ආස දේ සේවයක් විදිහට කරන්න පටන් ගත්තොත් එදා ඉඳන් පුද්ගලයා හරිම කාර්යක්ෂම වෙනවා. තමන් ගාවට සේවයක් ලබා ගන්න එන පුද්ගලයාට නොපිරිහෙලා තමන්ට පුළුවන් උපරිමයෙන් තමන්ගේ දායකත්වය ලබා දෙනවා. තමන්ගේ අතින් ඒ වෙන්න ඕනි යුතුයකම් ටික හරියටම කරනවා. ඒ වගේම තමයි තමන්ගේ ඉස්සරහා ඉන්න ඒ සේවාදායකයා හෝ සේවාව ලබා ගන්න පුද්ගලයාත් එක්ක බොහොම සුහදව හරි හොඳින් එයාව අතතියටපත් කරන්නේ නැතුව ඒ වැඩ කටයුතු කරලා දෙනවා. එතකොට එහෙම වෙද්දී හිතන්නේ මේ සේවාව ලබා ගන්න ආව පුද්ගලයා කොච්චර සතුටු වෙනවද? එයාගේ දවස කොච්චර සුබ වෙනවද? ඔයා හින්දා සහ එයා කොච්චර එයාගේ කාලේ ඉතුරු වෙනවද ඔයා හින්දානේ. ඉතින් ඒ විදිහට ඔයා කරන්නේ ඔයාගේ රැකියාව හරහා සමාජයට ලොකු දායකත්වයක් ලබා දෙන එක. ඊළඟට රැකියාවක් නොකරන
අපි හිතමුකෝ ගෘහණියක් අම්මා කෙනෙක් කියලා අපි හිතමුකෝ. ඒ වගේ කෙනෙක් කොහොමද සමාජයට දායකත්වයක් දෙන්නේ? ඒ වගේ කෙනෙක්ට කරන්න පුළුවන් දේ තමයි නැත්තම් මානසික සෞඛ්‍යයෙන් යුක්ත ඒ වගේ ගෘහණියක් ගත්තොත් එයාලගේ ස්වභාවය තමයි එයාලා හැම නිතරම හරි කඩිසරව එයාලට පැවතිලා තියෙන යුතුයකම් ටික ඉෂ්ට කරනවා. එයාලගේ සැමියා වෙනුවෙන්, එයාලගේ දරුවා වෙනුවෙන්, එයාගේ පවුලේ අය වෙනුවෙන් හරි ඉක්මනට කාර්යක්ෂම වැඩ ටික කරනවා විතරක් නෙමෙයි කොයි වෙලාවකවත් එයාලගේ හිත රිද්දන්නේ නැහැ. තමන්ගේ කටෙන් වැරදි වචනයක් එළියට දාන්නේ නැහැ. හැම තිස්සෙම අනිත් අයට ප්‍රියමනාප විදියට කතා කරනවා. අනිත් අයට කේන්ති ආදතිය නොවන විදිහට තමන්ගේ පැත්තෙන් සියලු වැඩ කටයුතු ටික එයා කරනවා. ඒකට ඒකේ අදහස එයා පර්ෆෙක්ට් කෙනෙක් කියලා නෙමෙයි. හැම තිස්සෙම එයා උත්සාහ කරනවා. තමන්ගේ අතින් වැරද්දක් වුණත් අනේ මගේ අතින් වැරද්දක් වුණා සමා වෙන්න නැත්තම් සෝරි කියලා එයා ඒක පිළිගන්න තරම් නිහතමානී පුද්ගලෙක්. එතකොට ඒ වගේ කෙනෙක් පවුලේදී ඒ පවුලේ අය හරි සතුටින් ඉන්නේ. ඒ පවුලේ අය අතර නිතරම ආදරය, කරුණාව, සෙනෙහස තමයි පැතිරෙන්නේ. එතකොට ඒ වගේ මිනිස්සු ගෙදරින් එළියට එද්දිත් එයාලා ඒවම තමයි වටේ ඉන්න මිනිස්සුන්ටත් බෙදන්නේ. ආදරය, සෙනෙහස, කරුණාව. එහෙම නැතුව එයාලා වෛරය, ක්‍රෝධය වපුරන්නේ නැහැ. එතකොට කවුරු හරි කෙනෙක් ඔෆිස් එකේදී මිනිස්සුෙකුට කෑ ගහලා බයිනවා නම්, බස් එකේදී රණ්ඩු වෙනවා නම්, පාරේ ට්‍රැෆික් එකේදී කෑ ගහනවා නම්, එතෙන්දී ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේ තමයි මේ ගෙදර තියෙන ආතතිය තමයි එළියේ කවුරු හරි හරහා පිට කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා ඔන්න රැකියාවක් නොකරන ගෘහණියන්ට, අම්මාවරුන්ට, බිරිඳෑවරුන්ටත් ලොකු හැකියාවක් තියෙනවා සමාජයට ලොකු දායකත්වයක් දෙන්න. ඊළඟට අන්තිම වර්ගය තමයි හිතන්න ඔයා ශිෂ්‍යයෙක් කියලා. හෝ ඔයා රැකියාවක් කරන්නේ නැති කෙනෙක් කියලා. එතකොට ඔයාට මේ සමාජයට දායකත්වය දෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. විශේෂ එක ක්‍රමයක් තමයි ඔයා කොයි හරි තැනකට සේවාවක් ගන්න ගියාට පස්සේ හොර බොරු වංචාවෙන් තොරව ඒ සේවාව ලබා ගන්න එක. උදාහරණයක් විදිහට අපිට හරි අමාරුයි පොලිමක ඉන්න. අපි හැමතිස්සෙම හිතනවා කොහොමද පොලිම පනින්නේ? එහෙම නැත්නම් දන්න කෙනෙක්ගේ මාර්ගයෙන් පොලිමක නොහිඳා කොහොමද වැඩක් කරගන්නේ? කීයක් හරි අල්ලසක් දීලා වැඩක් කරගන්න පුළුවන්ද? මෙහෙමනේ අපේ මානසිකත්වයේ තියෙන්නේ. අපි මේ මානසිකත්වයෙන් මිදිලා අපි අපේ වැඩ අනිත් අය කරන විදිහටම කරන්න උත්සාහ කරනවා නම්, තමන්ගේ සේවාව ලබා ගන්න යද්දී ඒ හම්බෙන මිනිසුත් එක්ක බොහොම සුහදව ඉන්නවා නම්, ඔයා මිනී මරන්නේ නැත්තම්, හොරකම් මරකම් කරන්නේ නැත්තම්, දූෂණ වංචාවල් වලට සම්බන්ධ වෙන්නේ නැත්තම්, සහ ඔයා වටේ ඉන්න අයව ඒ වගේ ගලව ගන්න උත්සාහ කරනවා නම්, හෝ ඒවට අනුබල නොදෙනවා නම්, ඔයා විසින් සමාජයට වැරද්දක් නොකිරීම කියන කාරණාව හරහා සමාජයට ලොකු දායකත්වයක් දෙනවා. ඒ වගේම තමයි වැරදි කරන අයව ඒකෙන් ගලව ගන්නවා, ඒකට අනුබල නොදීම කියන කාරණාව හරහා ඔයා සමාජයට ලොකු දායකත්වයක් දෙනවා. අවසාන වශයෙන් ඔයා හොඳට hina වෙලා අනිත් අයත් එක්ක සුහදව වැඩ කටයුතු කරන නිසා අනිත් අය හැමතිස්සෙම සතුටින් ඉන්නවා. සහ මම කිව්වේ එයා සතුට තමයි හැමතිස්සෙම වටපිටාවේ බෙදන්නේ. ඔයා අනිත් අයට සතුට බෙදුවොත්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ මුළු සමාජෙටම අපේ යම්කිසි දායකත්වයක් දෙන්න. ඒක සල්ලි යන දෙයක් නෙමෙයි. ඒක අපේ ක්‍රියාවෙන්, අපේ හිනාවකින් අපිට කරන්න පුළුවන් දෙයක්. එතකොට ඔන්න ඔය ප්‍රධාන කාරණා 4 තමයි මට ඔයාලත් එක්ක කතා කරගන්න ඕනේ. අපි ඉක්මනටම පුංචි සමරයකට යමු. එතකොට මානසික සෞඛ්‍ය. මේක තමයි අපේ අද මාතෘකාව. එතකොට මානසික සෞඛ්‍ය කියලා කියන්නේ පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය කියලා කියන්නේ මානසික රෝග වලින් තොරවීම හෝ මානසිකව ශක්තිමත් වීමට එහා ගිහපු පුද්ගලයෙක් විදිහට තමන්ගේ හැකියාවන් ගැන අවබෝධයක් තිබීම, තමන්ගේ එදිනදා වැඩ කටයුතු හෝ ඒ වැඩ කටයුතු කිරීමේදී එන ආතතිය හොඳින් කළමනාකරණය කර ගැනීම, ඊළඟට තමන්ගේ ජීවිතය බොහොම ඵලදායී විදිහට ගත කිරීම සහ තමන්ගින් සමාජයට යම්කිසි දායකත්වයක් ලබා දීම. මෙන්න මේ කාරණා 4 අන්තර්ගත වෙනවා නම් අපි එතෙන්දි කියනවා මානසික සෞඛ්‍යයෙන් යුක්ත පුද්ගලයාගේ ස්වභාවය ඕක තමයි කියලා. නැත්තම් පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය කියන්නේ ඕක තමයි කියලා. අවසාන වශයෙන් මට ඔයාලගෙන් ඉල්ලන්න පුංචි ඉල්ලීමක් තියෙනවා. මේක ඉල්ලීමක් සහ පුංචි සජෙෂන් එකක් ඔයාට කරන. දැන් අපි දන්නවනේ මානසික සෞඛ්‍යයෙන් යුක්ත පුද්ගලයා හෝ මානසික පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා අපිට අදහසක් තියෙනවානේ. එතකොට මේකෙන් මේ ප්‍රධාන කාරණා 4 ගත්තොත් මම ඔයාට ආරාධනා කරනවා පුළුවන් නම් ඔයා උත්සාහ කරන්න කොලයක් පෑනක් අරගෙන මේක කරනවා නම් වඩාත් හොඳයි. ඔයාගේ හැකියාවන්, දක්ෂතාවයන් මොනවද කියලා ඔයා පොඩ්ඩක් ලියලා බලන්න. හොඳට හිතලා කල්පනා කරලා ලියලා බලන්න. පළවෙනි කාරණාව. දෙවෙනි දේ තමයි ඔයා චුට්ටක් ලියලා බලන්න සාමාන්‍යයෙන් දවසක් ගත්තොත් ඔයාට කොච්චර ආතතියක් දැනෙන දේවල් සිද්ධ වෙනවා සහ ඔයා ඒකත් එක්ක කොච්චර ස්ට්‍රගල් කරනවද කියලා. දෙවෙනි එක. තුන්වෙනි කාරණාව ඔයා චුට්ටක් හිතලා බලන්න ඔයාගේ ජීවිතය ඇත්තටම ඵලදායී විදිහට ඔයා ගත කරනවද? ඒතර මම ඔයාලට පොඩි ටිප් එකක් දුන්නා. ඵලදායී ජීවිතයක් ගත කරන පුද්ගලයාගේ ස්වභාවය තමයි එයා හැමතිස්සෙම එයාට ෂෙඩියුල් එකක් තියෙනවා. එයාට දවසේ ඉවර කරන්න ගෝල්ස් ටිකක් තියෙනවා. එතකොට අන්නේ කාරණාව.
හතරවෙනි කාරණාව තමයි ඔයා හිතලා බලන්න ඔයාට පුළුවන්ද ඔයාගෙන් සමාජයට යමක් දෙන්න. එතකොට බැරිම කියන්නේ ලොකු ලොකු කාරණා නෙමෙයි. උදාහරණයක් විදිහට හිතන්න. ඔයා නිසා ඔයාගේ ළඟ ඉන්න අයගේ හිත රිද්දන්නේ නැහැ කියන එක. ඔයා නිසා ඔයාගේ ළඟ ඉන්න අය ආතතියටපත් කරන්නේ නැහැ කියන එක. ඒක බොහොම වටිනා කාරණාවක්. ඒක ඔයා සමාජයට දෙන ලොකු දායකත්වයක්. ඉතින් ওই කාරණා හතරට අදාළව මොනවා හරි පියවරක් ඔයාට තියන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි ඕනම දෙයක් අහලා දැකලා අපි ජීවිතේට මොන හරි දෙයක් ගන්න ඕනේ. ඉතින් අද දවසේ මේ කතා කරපු මාතෘකාව හරහා මේ වීඩියෝ එක හරහා මම ඔයාලට සජෙස්ට් කරන ඔයාලගේ ජීවිතයට ගන්න පුළුවන් ප්‍රධාන කාරණා හතර තමයි ඔය කිව්වේ. එහෙනම් අදට ගිහින් එන්නම්. අද දවසේ කතා කරගන්න ඕනේ ඔක්කොම කාරණා ටික කතා කරගත්තා. අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. එනදා වගේම බොහෝම ආදරයෙන් ප්‍රාර්ථනා කරන්නේ ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත සතුටින්ම ඉන්න ලැබෙන ජීවිත ලැබෙන්න කියලා. ගිහින් එන්නම්.